ජාත්‍යන්තර රූරචන වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කළ ප්‍රථම තරුව ලෙස සැලකෙන 1955 වසරේ මිස් ශ්‍රී ලංකා මිස් සිලෝන් කිලුන හිමිකරගත් මොරින් නෙරියා හිංගර්ට් මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 88 වන වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ. ඇය හොලිවුඩ් නිලියක්ද වුණා. 1937 වසරේ ජනවාරි 9 වන දින කොළඹදී උපත ලබ්ද මොරීන් ලන්දේසි බර්ගර් පරම්පරාවකින් පැවතෙන්නියක්. ඇයගේ පියා ලයනල් හිංගර්ට් තේවතු හිමිකරුවෙකු මෙන්ම ලංකා බැංකුවේ සේවකයෙකු ලෙසද කටයුතු කළ අතර මව ලෝර්නා මේබල් වූවා. ඇය කොළඹ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් වෙත සංක්‍රමණය වූවා. 1955 වසරේදී මිස් සිලෝන් ලෙස අභිෂේක ලබන මොරින් හිංගර්ට් එම වසරේ පැවති මිස් යුනිවර්ස් හෙවත් විශ්ව රූරචන තරඟාවලියද නියෝජනය කරනු ලැබුවා. එහිදී දෙවන අනුශූරතාව දිනා ගනිමින් එවැනි ජාත්‍යන්තර කිරුණකට හිමිකම් කී ප්‍රථම ශ්‍රී ලාංකීය යුවතිය ලෙස ඇය ඉතිහාසයට එක් වූවා. විශ්ව රූරචන තරඟාවලියේදී ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය ඇයට හෙලිවුඩ් සිනමාවට දොරටු විවර කර දුන් අතර ඇය වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස ජනා ඩාවි ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. ඉන් අනතුරුව 20th Century Fox සහ Universal International Studio වැනි දැවන්ත සිනමා නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් ගතව කටයුතු කළ ඇය ගන් ෆීවර්, The King and I, ෆෝට් බෝවී සහ පිලර්ස් of the Sky ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. රංගනයට අමතරව දක්ෂ නර්තන ශිල්පිනියකද වූ මොරින් හිංගර්ට් මැතිනිය බ්‍රිතාන්‍ය රූපවාහිනී කතාමාලා සඳහාද සම්බන්ධ වී ඇති අතර ලොස් ඇන්ජලිස්හි ප්‍රධාන වේදිකාවල එකල නර්තන ප්‍රසංගද ඉදිරිපත් කර තිබෙනවා. 1958 වසරේදී මාරියෝන් සැම්පර්ලි සමග විවාහ දිවියට ඇතුළත් වූ ඇය එම විවාහයෙන් වෙන්වීමෙන් අනතුරුව 1970 දී විලියම් ජේ බැලර්ඩ් සමග දෙවනි වරට විවාහ වූ බවක් සඳහන් වනවා. දියණියන් තිදෙනෙකුගේ මවක වූ මොරින් හිංගර්ට් මහත්මිය සිය එක් දියණියක පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමගම දැඩි කම්පනයට පත්ව තිබෙනවා. එම සිදුවීමෙන් පසු ඇය කලා ශේෂ්ත්‍රය මෙන්ම මාධ්‍ය අවධානයෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඉතා හුදකලා දිවි පැවතක් ගත කළ බවයි වාර්තා වෙන්නේ. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.